හලෝ යාළුවනේ අපි දෙන්න අද අලුත් වැඩක් කරන්න තමයි යන්නේ. ඉතින් අපි බලමු මොකක්ද කරන්න යන්නේ කියලා. රට තුල ඇති වෙලා තිබුණු ආපදා තත්වයෙන් අවතන් වෙලා ඉන්න අපේම සහෝදරයන්ට උදව්වක් කරන්න තමයි දැන් අපි මේ ලෑස්තිලා ඉන්නේ. අපේ ගමේ පන්සලෙන් තමයි යාළුවනේ මේක සංවිධානය කරලා තියෙන්නේ. අපි දෙන්නත් හදන්නේ අපි දෙන්නට පුළුවන් විදිහට පුංචි හෙල්ප් එකක් දෙන්න. මේ තියෙන්නේ ඉතින් අපි හැම හදාගත්තු පුංචි පුංචි බඩු ටිකක් තමයි. මේ අපේ නංගි තාමත් ඒවා ගෙනත් හදන ගමන් තමයි ඉන්නේ. අපි මේවා හදන්නේ පන්සලට ගිහින් බාර දෙන්න තමයි යාළුවනේ. ඉතින් ළමයිනේ අපි බඩු ටික හදාගෙන ඉවරයි. අපි දැන් මේ බඩු ටික පැක් කරගමු. මේ ඉතින් අපේ නංගිව පැක් කරන ගමන් තමයි යාළුවනේ ඉන්නේ. එහෙනම් යාළුවනේ අපි යන්නේ අර බඩු ටික දෙන්න පන්සලට යන්න. කෝ ඉතින් මේ අපේ නංගි තාම නෑනේ. මනවාඩි වගේ ලෑස්ති කරගන්නත් එපේ. මෙන්න ආවා. එහෙනම් යාළුවනේ අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා හොම්මම රැඳින්න. ඉතින් යාළුවනේ අත් දෙක වනවන පන්සල යන්න බෑනේ. අපි ඉස්සරහින් මල් ටිකකුත් කඩාගෙන යමු. මෙන්න බලන්නකෝ. ලස්සන මල් ගොඩාක් තියෙනවා නේද? අපේ නංගි නම් ඉතින් මල් කඩන ගමන් ඉන්නේ. ඒත් මලක් වගේ ලස්සනයි. ඔයාලට පේනවද? අන්න යාළුවනේ අපේ අම්මයි තාත්තා හිටෙනවා. පේනවද ඔයාලට? ලස්සන කපල් එකක් නේද? අපි දෙන්න ඉතින් බඩු පැක් කරාට ඒ දෙන්න තමයි ඉතින් අරන් යන්නේ. අර ඉතින් ඈතින් පේන්නේ අපේ පන්සල. අපි එතනට තමයි දැන් යන්න හදන්නේ. අපි ගිහිල්ලාම බලමුකෝ. අන්න බලන්නකෝ යාළුවනේ. කවුද කුඹුරේ ඉඳන් අපි දිහා බලාගෙන ඉන්නේ කියලා. ලස්සන හරක් පැටියෙක් නේද? බලන්නකෝ අපේ නංගිට නම් මලක් පේන්න බෑ. අට එහෙම කිව්වට අපේ අක්කත් ඔයි වගේ තමයි. යාළුවනේ මේ තමයි අපේ ගමේ තියෙන භූත බංගලාව. යාළුවනේ මේ පිටිපස්සෙන් පේන්න තියෙන්නේ අපේ ගමේ පන්සල. ඉතින් යාළුවනේ අපි එතනට ආවා ඔන්න. අපි ඇතුළට ගිහිල්ලාම බලමුකෝ. යාළුවනේ මේ තියෙන්නේ අපේ පන්සල. අපි ඉතින් අර බඩු ටික දෙන ටික වීඩියෝ කරන්න උනේ නැහැ. කොහොම වුණත් එහෙම හරි නැහැනේ. යාළුවනේ අපි මේ මල් ටික පූජා කරන්න තමයි යන්නේ. අන්න යාළුවනේ අපේ නංගි මල් පූජා කරන ගමන්. යාළුවනේ ඔය ඉන්නේ ඉතින් අපේ අක්කත් මල් පූජා කරන ගමන්. යාළුවනේ අපි බුදුන් වැඳලා ඔක්කොම කරලා යන්න තමයි ලෑස්තිය. මෙන්න ළමයි අපි යන්න හිතන් හිටියට පන්සලෙන් යන්න නම් හිතක් නැහැ. අපි දෙන්න තාම පන්සලට වෙලා තමයි ඉන්නේ. එහෙනම් යාළුවනේ අපි යන්න හදන්නේ. මේ යන ගමන් තමයි ඉන්නේ. යාළුවනේ අද අපි පොයේ දවසේ පින්වතේ වැඩකුත් කරගත්තා. එහෙනම් යාළුවනේ අපි අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා අපිට ආදරේ නම් අපේ channel එක subscribe කරන්න, comment එකකුත් දාගෙන යන්න. අපි ආයිත් වීඩියෝ එකකින් එනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. හැමෝටම සරණයි. bye.